ජීවිතය කියන්නේ මල් මාවතක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි සමහර වෙලාවට අපේ හිතට දැනෙන ඒ තනිකම, පාළුව, එහෙමත් නැත්නම් කිසිම හේතුවක් නැතුව දැනෙන අසීමිත දුක, ඒක නිකන් මානසික වැටීමක් විතරක් නෙමෙයි. අපි දකින ලෝකය අඳුරු කරන, අපේ හිනාව උදුරගන්නා විෂාදය නම් වූ මේ නිහඬ සතුරා අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් වෙලාගෙන තියෙනවා. ඉතින් ඒ අඳුර මැදින් ආයෙත් ආලෝකය දකින්නේ කොහොමද? අද අපි කතා කරන්නේ අන්න ඒ ගැනයි. ඉතින් මේ විෂාදය නම් වූ මනෝරෝග අක්‍රමතාව පිළිබඳව අපට නිවැරදි මඟ පෙන්වීමක් ලබා දෙන්න අදත් වෙනද වගේම අපත් සමග එකතු වනවා Women in Need නොයසේ නම් කාන්තා පිහිට ආයතනයේ මනෝවිද්‍යා උපදේශිකාවක ලෙස කටයුතු කරන ගරු රවින්ගා දිදුලන්ති මෙනවිය. ඉතින් ඔබතුමියව අපගේ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. සුබ උදෑසනක්. ආයුබෝවන් ඔබතුමියට. ඔව් ආයුබෝවන් හර්ෂ මහත්මයා. ඉතින් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට. අපි අද කතා කරමු මේ ඔබතුමා දැන් මුලින් හඳුන්වපු මේ විෂාදය කියලා කියන්නේ මොකක්ද? විෂාදයෙන් පෙළෙන පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මොනවද? මේ වගේ මාතෘකා යටතේ අපි විෂාදයේ රෝගය පිළිබඳව අද කතා කරමු. විෂාදය කියලා කියන්නේ වර්තමානයේ හරිම සුලභ විදියට අපිට දකින්න ලැබෙන මානසික ගැටලුකාරී තත්ත්වයක්. එහෙම නැත්නම් මේක මානසික රෝගී තත්ත්වයක් කියලා කිව්වත් නෙවැරදි. මොකද මේ විෂාදය කියන රෝගය ගොඩක් දුරට වෛද්‍ය ප්‍රතිකාරවලට, ඒ කියන්නේ මානසික වෛද්‍ය ප්‍රතිකාරවලටම යොමු වීමේ සම්භාවිතාවක් තියෙන මානසික රෝගයක්. ඇත්තටම විෂාදය කියලා කියන්නේ අපිට අපේ ජීවිතේ එපා වෙලා ජීවිතේ අනාගත බලාපොරොත්තු නැතුව ඉන්නා වගේ දැනෙනවා. ඊට පස්සේ කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඊළඟට තව සමහර ලාවට නිදා ගන්න යනවා. හැබැයි ඒත් නිින්ද යන්නේ නැහැ. මෙන්න මේ වගේ ස්වභාවයකින් අපි කාලය ගත කිරීම තමයි විෂාදය කියලා කියන්නේ. මෙතනදී මේ විෂාදය ඇති වුණාට පස්සේ සමහර වෙලාවට අපිට අනාගත බලාපොරොත්තු නැහැ වගේම අපිට අනාගත බලාපොරොත්තු සුන් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඊට පස්සේ බලාගත්තත් බලාගෙන ඉන්න පුළුවන්. නිතරම අපිට නිතරම හේතුවක් නැතු වුණත් අපිට ඇඬෙන්න පුළුවන්. අපේ ඇස්වලින් කඳුළු යන්න පුළුවන්. මෙන්න මේ වගේ තත්වයක් තමයි විෂාදය කියලා කියන්නේ. හැබැයි මෙන්න මේ කියන ලක්ෂණ එකක් දෙකක් තිබුණා කියලා අපිට මේක විෂාදය කියලාම නිර්ණය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මානසික රෝග වර්ගීකරණය කරන DSM-5 වාර්තාව, ICD-10 වාර්තාව වගේ වාර්තාවලදී කියනවා විෂාදයට මෙන්න මේ කියනා වූ රෝග ලක්ෂණ මෙන්න මේ ප්‍රමාණය තියෙනව නම් තමයි විෂාදය කියලා අපි නිර්ණය කරන්න කියලා. මම සරලවම කිව්වොතින් විෂාදය කියලා කියන්නේ හරියට අපේ ඇඟට අපි කබරාමක් පොරවගත්තා වගේ ස්වභාවයක්. ඒ කියන්නේ අපිට ඇත්තටම දැනෙන දේ අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට කාලය ගත වෙනවා. අපිට ස්වභාවිකව කාලය ගත වීම අපිට දැනෙන්නේ නැහැ. පැයක් ගත වුණත් හරියට දවසක් ගත වුණා වගේ තමයි අපිට දැනෙන්නේ. මෙන්න මේක තමයි සරලවම විෂාදය කියලා කියන්නේ.